ආයුබෝවන් සුබ දවසක්. ලංකාවේ මේ දවස්වල සෑහෙන ජනප්‍රිය වෙමින් පවතින වාහනයක් තමයි Nissan Magnite කියලා කියන්නේ. පරණ වාහනයක මිලත් එක්ක බලද්දි දැනට ගෙවන මුදලට හොඳ වාහනයක් තමයි Magnite එක. ඒ වගේම Suzuki බ්‍රෑන්ඩින් යටතේ එන්න නියමිත වෙලා තියෙන අනෙක් බජට් crossover එක තමයි Suzuki Fronx කියලා කියන්නේ. තාම ලංකාවට ආවේ නැතත් මේ මාසයේ අග හෝ ලබන මාසයේ Fronx එක ලංකාවට ගොඩ බහිනවා කියලා තමයි දැනට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ වාහන දෙකේ කම්පැරිසන් එකක් part 1 අපේ ප්ලේලිස්ට් එකේ බලා ගන්න පුළුවන්. ඒත් ගොඩක් අය ඉල්ලීම උනේ වොයිස් සහිත වෙනස්කම් පැහැදිලි කරන්න කියලා. ඒ හින්දා ඉතින් part 2 විදිහට මේ වීඩියෝ එකෙන් ගොඩක් වටිනා අදහසක් ඔයාලට ලබා දෙන්න අපි උපරිම උත්සාහ කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අභ්‍යන්තරයේ කොහොම වුණත් ඉතින් මුලින්ම අලුත් වාහනයක් දැක්ක ගමන් අපේ හිත යන්නේ බාහිර පෙනුමටනේ. ඒ වගේම තව විශේෂ දෙයක් හිතන්න ඕනේ. මේ වාහන දෙකම අද අපි කතා කරන්නේ highest grade වල වෙනස්කම්. ඒ අනුව Magnite Tecna Plus Turbo සහ Fronx Alpha කියන highest trim දෙකේ comparison එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. Magnite සහ Fronx යන වාහන දෙකම sub compact crossover SUV වර්ගයට තමයි අයිති වෙන්නේ. නාගරික පරිසරයට වගේම රළු මාර්ගවලටද ගැලපෙන නිසා sub compact SUV විදිහටද හඳුන්වනවා. Magnite එකට ලැබෙන්නේ තරමක් විශාල chrome accent සහිත glossy black grille එකක්. LED sleek headlamps සහ boomerang shape LED daytime running lights වගේම bumper area එකේ fog lamps ලබා දීලා තියෙනවා. Fronx එකටත් තරමක් විශාල grille එකක් ලැබුණත් top area එකේ තියෙන Suzuki logo එක සහ chrome lineup එක නිසා Magnite එකට සාපේක්ෂව තරමක් පොඩියට තමයි grill එක පේන්නේ. LED headlamps ලැබෙනවා වගේම තරමක් වෙනස් design එකකින් තමයි LED daytime running lights බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම Magnite එකේ fog lamps ලබා දීලා තිබුණත් Fronx එකේ නම් inbuilt fog lamps බලා ගන්න හැකියාවක් නැහැ. වාහන දෙකටම ආවේනික front design ලබා දීලා තිබුණත් මේ දෙකම ඉතින් සෑහෙන aggressive view එකක් ලබා දෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. side view එක ගැන බැලුවොත් වාහන දෙකටම ලැබෙන්නේ 16 inch dual tone alloy wheel. Magnite එක තරමක් boxy design එකක් තමයි තියෙන්නේ. හැබැයි Fronx එකට තියෙන්නේ hatchback inspired design එකක්. dimension compare කළොත් Magnite එකේ මිලිමීටර් 3994ක දිගක්, මිලිමීටර් 1758ක පළලක් සහ මිලිමීටර් 1572ක උපරිම උසක් ලැබෙනවා. මිලිමීටර් 2500ක wheel base එකක් සහ මිලිමීටර් 205ක ground clearance එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම Suzuki Fronx එකේ මිලිමීටර් 3995ක දිගක්, මිලිමීටර් 1765ක පළලක් සහ මිලිමීටර් 1550ක උසක් ලැබෙනවා. ඒ වගේම මිලිමීටර් 2520ක wheel base එකක් සහ මිලිමීටර් 190ක ground clearance එකක් බලා ගන්නත් පුළුවන්. Magnite එකත් එක්ක බලද්දී Fronx එකේ දිග පළල පොඩ්ඩක් වැඩි වුණත් මේ වාහන දෙකම ඉතින් urban SUV විදිහට ලංකාවේ ඕනිම පාරකට ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. tail view එක ගැන කතා කරද්දී Magnite එකට වඩා තරමක් wide design එකක් තමයි Fronx එකේ තියෙන්නේ. vehicle දෙකේම LED tail lamps ලැබුණත් light design එක නම් තරමක් වෙනස්. Magnite එකට H-shape honeycomb design එකක් සහිත tail lamp ලැබෙන්නේ. ඒ වගේම Fronx එකේ full length light setup එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඒ වගේම Magnite lettering එක ටිකක් විශාලව chrome accent වලින් ලබා දීලා තියෙනවා. rear wiper, spoiler, top brake light, shaft in antenna වාහන දෙකේම බලා ගන්න පුළුවන්. SUV එකට ගැලපෙන විදිහට වාහන දෙකම rear bumpers ටිකක් උසින් නිර්මාණය කරලා තියෙනවා. වාහනේ පිටින් බැලුවහම කොහොම තත්ත්වයක් තිබුණත් වාහනේ durability එකට ගැලපෙන ප්‍රධානම සාධකය තමයි ඉතින් engine එක. ඉතින් Magnite එකේ හා Fronx එකේ වෙනස්කම් වෙනම බලමු engine compartment එකේ. Tecna Plus එකේ ලැබෙන්නේ 1.0 ලීටර් 999cc HRA0 turbo petrol engine එකක්. horsepower 99ක උපරිම power out එකක් සහ නිව්ටන් මීටර් 152කට maximum torque එකක් බලා ගන්නත් පුළුවන්. Fronx Alpha variant එකට 1.0 ලීටර් 998cc turbo petrol engine එකක් එක්ක mild hybrid K10C system එක integrate කරලා තියෙනවා. මේ mild hybrid boost එකත් එක්ක වාහනේ driving smooth එක වැඩි වෙනවා වගේම ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයකුත් ලැබෙනවා. Fronx එකට ආසන්නව horsepower 99ක power out එකක් වගේම නිව්ටන් මීටර් 147ක උපරිම torque එකක්ද ලැබෙනවා. transmission ගැන කතා කළොත් මේ crossover දෙකේම manual සහ automatic variant තිබුණත් ලංකාවට ගෙන්නන්නේ automatic transmission සහිත වාහන විතරයි. continuously variable transmission ඒ කියන්නේ CVT gearboxes තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් mild hybrid system එක නිසා Fronx එකට traffic වලදී එහෙම සෑහෙන්න ඉන්ධන පැත්තෙන් වාසිදායක වෙනවා. නමුත් ඉතින් වාහන දෙකම performance බැලුවම ඉතා හොඳ acceleration එකක් බලා ගන්න පුළුවන්. globally බලද්දි monotone color options 6ක් Fronx එකට සහ
කලර් ඔප්ෂන්ස් 7ක් මැග්නයිට් එකට ලැබෙනවා. ඩුවල් ටෝන් කලර් ඔප්ෂන් විදිහට ෆ්‍රොන්ක්ස් එකේ 3කුත් මැග්නයිට් එකේ 5කුත් ලැබෙනවා. හැබැයි ඉතින් ලංකාවට ආනයනය කරද්දී නම් මේ සියලුම කලර් ඔප්ෂන් බලා ගන්න ලැබෙයිද කියලා හරියටම කියන්න දැනට අපහසුයි. පවුලක පාවිච්චියට එහෙම වාහනයක් ගද්දී ගොඩක් අය තව බලන දෙයක් තමයි බූට් ස්පේස් එක. මැග්නයිට් එකේ ලීටර් 336ක බූට් ස්පේස් එකක් සහ ෆ්‍රොන්ක්ස් එකට ලීටර් 308ක ස්පේස් එකක් ලැබෙනවා. ඒ කියන්නේ ඉතින් ෆ්‍රොන්ක්ස් එකට සාපේක්ෂව මැග්නයිට් එකේ තරම් වැඩි ඉඩ කඩක් ලැබෙනවා. වාහන දෙකටම 60-40 ස්ප්ලිට් රියර් සීට් ලැබෙන නිසා මේ කැපැසිටි එක එක්ස්පෑන්ඩ් කරගන්නත් පුළුවන්. සීටින් කැපැසිටි එක දෙකේම 5 පැසෙන්ජර් වෙනවා වගේම දුර ගමනකට පහසු ලෙග් රූම් එකක් සහ හෙඩ් ස්පේස් එකක් බලා ගන්නත් පුළුවන්. ඔරෙන්ජ් සහ බ්ලැක් සහිත ඩුවල් ටෝන් තීම් එකක් මැග්නයිට් එකේ ලබා දීලා තියෙනවා. බ්ලැක් සහ බෝඩි එක්ස් රෙඩ් සහිත තීම් එකක් තමයි ෆ්‍රොන්ක්ස් එකේ ලැබෙන්නේ. ඩෑෂ්බෝඩ් ඒරියා එක වාහන දෙකේම soft touch materials වලින් තමයි හදලා තියෙන්නේ. ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක මැග්නයිට් එකේ නම් full digital 7 inch TFT විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆ්‍රොන්ක්ස් එකේ ඇනලොග් ස්පීඩෝමීටර් එකක් සහ ටැකෝමීටර් එකක් බලා ගන්න පුළුවන්. ෆුවල් ඉන්ඩිකේටර්ස් වගේ දේවල් බලාගන්න අඟල් 4.2ක ඩිස්ප්ලේ එකක් සෙන්ටර් ඒරියා එකේ ලැබෙනවා. වාහන දෙකටම හොඳ ග්‍රිප් එකක් සහිත ලෙදර් රැප් මල්ටිෆන්ක්ෂනල් ස්ටීරින් වීල් එකක් තමයි ලැබෙන්නේ. ඒ වගේම වයර්ලස් Android Auto, Apple CarPlay සපෝට් කරන 9 inch ටච් ස්ක්‍රීන් එකක් වෙහිකල් දෙකටම ලැබුණත් ප්ලේ එක ලොකේට් වෙලා තියෙන ආකාරය නම් මේ ෆොටෝස් වල පෙන්නනවා වගේ වෙනස්. සෙන්ටර් AC කවුළු වලට යටින් තමයි මැග්නයිට් එකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ලැබෙන්නේ. ෆ්‍රොන්ක්ස් එකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකට යටින් තමයි AC කවුළු ලබා දීලා තියෙන්නේ. Chrome accent සහිත ඩිජිටල් AC vents එක ලබා දීලා තියෙන ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් වලින් වාහන දෙකේම ප්‍රීමියම් ෆීල් එක සෑහෙන්න ඉන්ස්පයර් වෙලා තියෙනවා. වාහන දෙකටම එයාබෑග් 6ක් සහ 360 ඩිග්‍රී කැමරා view එකක් ලැබෙනවා. ඒ වගේම EBD සහිත ABS brake system, traction control, hill assist, rear parking sensors, ISOFIX child seat mounts වගේ සේෆ්ටි ෆීචර්ස් දෙකටම පොදුවේ බලා ගන්න පුළුවන්. ඒ වගේ මැග්නයිට් එකේ ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක් ලබා දීලා තියෙනවා. වාහන දෙකටම ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා වගේම වයර්ලස් චාර්ජින් ෆීචර්ස් බලා ගන්න පුළුවන්. 6 ස්පීකර්ස් සවුන්ඩ් සිස්ටම් එකක් වෙහිකල් දෙකටම ලැබෙනවා වගේම විශේෂයෙන් ෆ්‍රොන්ක්ස් එකේ Alexa car voice assistant බලා ගන්න පුළුවන්. ලංකාවට ආනයනය කරන වේරියන්ට් අනුව මේ ෆීචර්ස් තරමක් වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා කියලත් ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. Nissan Magnite නම් දැන් ලංකාවට ඇවිල්ලානේ තියෙන්නේ. ලක්ෂ 78න් විතර මිල ආරම්භ වෙන මේ වාහනේ අද අපි කම්පෙයාර් කරපු highest trim එක මිලියන 9.95ක් විතර වෙනවා. Fronx Alpha variant එකටත් දැන් pre-orders බාර ගන්නවා. කලින් නම් ඉන්ට්‍රොඩක්ටරි ප්‍රයිස් එක ප්‍රකාශ කළේ මිලියන 9.8ක් විදිහට. හැබැයි ඉතින් අද වෙද්දි තරම මිල වැඩි වෙලා තියෙනවා. අද වෙද්දි මිල ප්‍රකාශ කරලා තියෙන මිලියන 10.25ක් විදිහට. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ වාහන දෙකටම Global NCAP ratings වල 4 stars ලැබිලා තියෙනවා. ඉතින් සාරාංශයක් විදිහට ගත්තම ගෙවන මිලට සාපේක්ෂව ඉතා හොඳ එන්ජින් පර්ෆෝමන්ස් එකක් වගේම දුර ගමනකට ගැලපෙන පහසු crossover type දෙකක් තමයි ඉතින් Nissan Magnite හා Suzuki Fronx කියලා කියන්නේ. ඉතින් ඔයාලගේ වටිනා අදහස් පාලින් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න. channel එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.